ලබ්බෙතොයිල පොල් මුඩ්ඩා ගට්ටනේ කළා හරියන්නේ නැහැ. හිරට යටට කොටට ඇඳලා යන්නේ කොහෙද? පද්ද පස්ස පස්ස කිව්වත් පුතේ පද සංගට්ටනාවක් තමයි. මේකෙදි නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩුලිය ගෙපෙල එකල් කෙලෙන වන දෙව්ලිය දැක කොමල බලන්න පුතේ තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කැලණියට පිවිසෙනකොට කියන්නේ සැලලිහිණියා කැලණියට පිවිසෙනවනේ. සැලලිහිණියානේ දූතයා විදිහට පණිවිඩයක් අරගෙන යන්නේ. එතකොට සැලලිහිණියා කැලණියට පිවිසෙනකොට කියන්නේ මෙන්න මේ කවිය. පැහැසරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට නොව පැරණිය උවන රමණිය විටින් විට සැලලිහිනිය වඳු කැලනිය පුරවරට මං ඔතන ඔයාට මෙන්ෂන් කරන්න පුතේ මෙන්න මේ නිය කියන යෙදුම. බලන්න පද 4ක් ලිව්වා පද 4ෙම ඔය නිය යෙදුම ඇවිල්ලා නැද්ද? පැහැසරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට නොව පැරණිය වන රමණිය විටින් විට සැලලිහිනිය වඳු කැලනිය පුරවරට දැක්කද? ඒකට තමා බං කියන්නේ සුලලිත පද සංගට්ටනය. පුතේ අදාළ තැනට අදාළ යෙදුම යොදලා මාත්‍රා ගාන වරද්දන්න නැතුව ලියන එක. පුතේ හැම පදයකම මාත්‍රා 18 ගානේ තියෙනවා. සමුද්‍රഘോഷ විරිත. හරිද? කවි වැඩි බහුතරයක් කවි 108ක් තියෙනවා. මුල් කවි දෙක ඇරෙන්න අනිත් හැම කවියක්ම ලියන්නේ පුතේ සමුද්‍රഘോഷ විරිතෙන්. හැම පදයකම මාත්‍රා 18 බැගින් පිහිටනවා. සුර රද සමන් සමගින් සුරංගන එවර පැහැනොද මදාරා පරසතු මල් පතර කැරපුද වඳින රැදි මුනිසිරිපා තඹර සකිසඳ පෙනේ සම නොලගල නැගෙන හිර හැම පදයකම මාත්‍රා 18 ගානේ තියෙනවා. සමුද්‍රഘോഷ විරිත. හරිද? ඔන්න බලන්න සුලලිත පද සංගට්ටනයේ හොඳටම පැහැදිලි වෙන තැනක් තමයි ඔයාලට નિયમિત උතුරු මුහුද ගැන කියන කවිය. මේ බලන්න අනුප්‍රාසය තමයි. හැබැයි සුලලිතයි. හරිම සියුම් පද සංගට්ටනාව කියන්න ඕන එක කියනවා. වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන. ඕක සුලලිත නෙමෙයිද? නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන අර ලබ්බෙතොයිල පොල් මුඩ්ඩා එහෙම කියනවා වගේ නෙවෙයි මේක. මේකත් රැප් එකක් වගේ ලියනවා අනුප්‍රාසය කරනවා රයිමින් කරනවා. හැබැයි පුතා සොලලිතයි තේරුමක් තියෙනවානේ. මේ නල බල සසල දල රල පෙළ නල බල සුළඟේ බලයෙන් නල කියන්නේ සුළඟ බල කියන්නේ බලයෙන් නල බල සසල කියන්නේ චංචල වෙච්ච දල රල පෙළ දැඩි රල සමූහය නුඹ නැගෙන අහසට එසවෙන කොහොමද ගත්ත විදිය. එයාට කියන්න ඕන ටික පුතා එයා හරි ලස්සන වචන ටිකකින් කියනවා. හරි ලස්සන වචන ටිකකින් කියනවෑ. ඒක මාරයි. අග පිපි මල් මලි ගියලිය කැලේයා වග බැඳ හෙන රජහස පුල් විලේයා ළඟ තුරු මල් ගිලි හුණු රොණ වුලේයා මග බැස යව පල හෙළවැලි තෙලේයා අග වග ළඟ මග පැහැදිලිද? එකම වගේ වචන ටිකක් ගේනවා පහලට. ඒක යාට මාර එකක් ඒක. ඒක ලේසියෙන් කවියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බං. හරිද? මේ තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කවි හැකියාව අපි දකිනවා. අයිරා වන උවත් නවතන රිසින් එන අයිරා දහස් දිලිදුණු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මල්තුරු ගන වන හිසින ඊයදුම එන්න ගන විදිය. මේ අයිරාවන උවත් නවතන රිසින් එන අයිරා දහස් දිලිදුණු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මල්තුරු ගන වන හිසින බලන්නකො ඊයදුම එන විදිය.
ඒක තමා පුතා සුලලිත පද සංගට්ටනය කියන්නේ. අනිත් එක තමයි ඔය පද නිකම්ම සංගට්ටනය කළා හරියන්නේ නැහැ. හිරට යටට කොටට ඇඳලා යන්නේ කොහෙද පද්ද පස්ස කිව්වත් පුතේ පද සංගට්ටනාවක් තමයි. හැබැයි ඒක සුලලිත නෙමෙයි. සියුම් නෑ. හරිද? පස්ස සියුම් නෑ කියන එක නෙමෙයි මම මේ කිව්වේ. මම මේ කිව්වේ පද ටික සියුම්ම සංගට්ටනය කරලා නෑ. එයා පුතේ ගැඹුරු තේරුම් කියන්න හදනවා මේකෙදි. නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩුලිය ගෙපෙල එකල් කෙලෙන වන දෙව්ලිය දැක කොමල ලසල් රුකෙක සැත පෙවලපලු සිහිලල කොහොමද පුතේ එයා හරි ලස්සනට වචන ටික හසුරවනවා මල්දම් සුවඳ දුම් දුන් සොඳ වර ලසිනී කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකු නසිනි වල් අම්බලම දැකයා ගන් සහතුසිනි සුලලිත පද සංගට්ටනය කියන්නේ පුතේ කිසිම තැනක හිර වෙන්නේ නැතුව එයාට කියන්න පුළුවන් විදිහේ කවි ටිකක් එයා ලියනවා. හරිද? හිර වෙන්නේ නැහැ කිසිම තැනක පුතා මාත්‍රා ගාන හරියට එයා රකින්නවා. මාත්‍රා ගාන හරියට දැකලා තාලේ ඒ විදිහටම තියාගෙන සමුද්‍ර ഘോഷ විරිත ඒ විදිහටම රකිමින් එයා ලියනවා පුතා. හරිද? සැලඩිහිනියා පහු කරගෙන යන සියලු ස්ථාන ගැන එයා ලස්සනට කියනවා. මේ සුරලිත පද සංගට්ටනයේ හොඳ උදාහරණයක් කියන්නද? සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන කියන්නේ කොහොමද? සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන තැන් තැන්වලම සැතපී මැලි බැවින රන් වන් කරල් ගෙන එන ගිරා උන් අතින යන් මන් තොසින් මග තොරතුරු නියම දැන හිර වෙන්නේ එක තැනකවත් හරි ලස්සනට ගන්නවා සන්නන් රන්වන් තැන් තැන් යන් මන් එක වගේ වචන ටිකක් ගේනවා පැහැදිලිද පුතා මෙයා හරි සූක්ෂමයි එලි සමය රකින්න එලි වැටට වඩා එලි සමය රකින්නවා තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ එලි වැට නෙවෙයි අර කවිපද හතරම එකම අකුරෙන් එකම ශබ්දෙන් ඉවර කරන එක නෙවෙයි මුල මැද අග කියන තැන් තුනේම එකම අකුරු පේලි අරන් එනවා සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතපී සිව් මැලි බැවින රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින යන් මන් තොසින් මග තොරතුරු නියම දැන පැහැදිලිද එහෙනම් ඔයාට පැහැදිලි වෙන්න ඕනේ මේ ගුත්තිල කාව්‍ය ඔයාලා දකින ඔයාලා අහන හැම කවියක් ඇතුළෙම පුතා සුලලිත පද සංගට්ටනයක් තියෙනවා සියුම් පද සංයෝජනයක් තියෙනවා කියන්න ඕනේක මාත්‍රා ගාන ඒ විදිහටම තියාගෙන හරිම වචනය හරිම තැන්වලට යොදලා පුතේ කියනවා හරිද ඇත්තට මෙහෙම වචන හොයාගන්නවා කියන එකම පට්ට අමාරුයිනේ පුතා පළවෙනි එක තමයි ඒ කවිපද හතරක් ලියාගෙන යනකොට පුතේ එක පදයකට මාත්‍රා 18 ගානේ එන්න එතෙන්ට යොදන වචන හරියට බලා ගන්න ඕනේ. දැන් සන්නන් සිහින් ගෙදි සෙවනලු වැලි තෙරෙන ලියාගත්ත කියහන්කෝ. දෙවෙනියට දාන එකේදී අර වගේම අකුරු ටිකක් එන්න ඕනේ. මේ සන් නන් කියන එක ආවනම් මේ වගේම හල් නයනු අකුරු එන එකක් වෙන්න ඕනේ. එතකොට එයාට වචන එන්න ඕනේ. තැන්වලම සැතපී සිව් මැලි බැවින ඊට පස්සේ තුන්වෙනි එකෙත් එහෙම මේකක් එන්න ඕනේ. එතකොට එයා කල්පනා කරනවා රන් වන් කරල්ගෙන එන ගිරවුන් අතින හතරවෙනි පදෙත් ওই රටාව කඩන්න බෑ. ඒකම තියන්න ඕනේ. මොකද්ද? යන් මන් තොසින් මග තොරතුරු නියම දැන පුතේ කියන්න ඕනේ කතාවත් ඔළුවේ තියාගෙන මේ වචන ටිකත් අකුරු ටිකත් හරි පිළිවෙලට තියාගෙන කාව්‍ය අලංකාර ටිකත් හරියට තියාගෙන මේ තොරතුරත් හරියට sannivedanaya කරගෙන හෙන්න කතන්දරයක් කරන්න ඕනේ. හොඳටම දක්ෂ
භාෂාව පිළිබඳව හොඳින් දන්නා, පද්‍යකරණය පිළිබඳව හොඳින් දන්නා, විරිත් භාවිතය පිළිබඳව මේ ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳව හොඳින් දන්නා කවියෙක්ට විතරයි, ප්‍රතිභාපූර්ණ කවියෙක්ට විතරයි එහෙම කරන්න පුළුවන්. සමහර එවුන් ඉන්නවා කවි ලියනවා. හැබැයි ඒව ඇත්තටම කවි නෙවෙයි. හරිද? ඒවා කවි විදිහට ගන්න බෑ පුතා. හරිද? ඉර පායනවා, එළිය වැටෙනවා, මල්හි නැහෙනවා, පාසල් යනවා කියපු ගමන් කවියක් වෙන්නේ නැහැ. හරිද? කවිවල තියෙනවා මේ වගේ රටාවක්, මේ වගේ රකින්න ඕන එකක්. කවිවල තියෙනවා ගැඹුරක්. හරිද? කවිවල තියෙනවා පුතා මේ වගේ සුලලිත පද සංගට්ටනාව කරන්න ඕනි තැන්. හරිද? සුලලිතව පද සංගට්ටනාව කරන්න ඕනි. හරිද? නිකන් ඔහේ රචනාවක් නෙවෙයි කවියක් කියන්නේ. පද හතරකින් පුතේ ලොකු කතාවක් ඉදිරිපත් කරන්න ඕනේ. නිල තුරඟුට නැගෙමින් රිවි දෙව්රිසින දුල කෙරසේ සත් මිනි බරණ කිරණින බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු වෙන. කොහොමද? ඒ කියන්න ඕනේ කතාව, ප්‍රබල කතාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ඇස්සේ කාව්‍යාලංකාර පාවිච්චි කරන්නත් ඕනේ. නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් රිසින උපමාවක්. ඒ උපමාව දැම්ම පුතේ ලස්සනට සුලලිතව දැම්මා. හරිද? උපමා භාවිත කරන්න ඕනේ, රූපක භාවිත කරන්න ඕනේ, අතිශයෝක්ති භාවිත කරන්න ඕනේ, ස්වභාවෝක්තියෙන් කියන්න ඕනේ, තැන්වල ස්වභාවෝක්තියෙන් කියන්න ඕනේ. හරිද? එලිවැට රකින්න ඕනේ, එලි සමය රකින්න ඕනේ. හරිද? මාත්‍රා ගාන එහෙම වෙන්නත් බෑ. මේ හැම දෙයක්ම හරි විදිහටම රැකලා ලියපු හින්දා අපි කියනවා තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ මේ සැලලිහිණි සංදේශය ඇතුලේ සුලලිත පද සංගට්ටනාවක යෙදිලා තියෙනවා. සුලලිත පද සංගට්ටනාව ඔන්න ආය ඔලුවට යන්න චුට්ටක් කවි දෙක තුනක් ආයේ කියනවා. සුර රද සමන් සමගින් සුරාංගන එවර පැහැනුද මදාරා පර සතු මල් පතර කැරපුද වඳින රැදි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සම නොල ගල නැගෙන හිර ගනේ මිනි බැබලි කිරනෙව් සත පාය රනේ යටඟ සැවුලිඳු දද ගල පාය අනේ ලකර කළ පුර අප නර පාය පෙනේ දකුණ මහසෙන් දෙව් රද පාය වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රල පෙළ නුබ නැගෙන වේලලස ගැවසි මුතු සක් පබලු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන සන්නන් සිහින් ගෙන්දි සෙවනලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතපී සිව් මැලි බැවින රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින යන් මන් තොසින් මග තොරතුරු නියම දැන. හරිද? මම මේ ටිකක් පොඩ්ඩක් කිව්වේ. හරිද? ඔය වගේ කවි ඕන තරම් දාලා සුලලිත පද සංගට්ඨනය කියලා ලියන්න පුළුවන්. අපි කතා කළේ තාම එක පොයින්ට් එකයි. දැන් කතා කරන්න ඊළඟට මොකද්ද? පරිසර වර්ණනා ගැන. ඇත්තටම ඔයාලගේ පාඩම මොකද්ද බං? උඹලගේ පාඩම් පුතා මග විසිතුරු. මග විසිතුරු කියන්නේ මාර්ගයේ විචිත්‍රත්වය. සැලලිහිණියා යන්නේ කෝට්ටේ ඉඳන් හරිද? කෝට්ටේ ඉඳන් කැලණිය පුරවරයට. කෝට්ටේ ඉඳන් කැලණිය පුරවරට යද්දී හරිද? කෝට්ටේ ඉඳන් කැලණියට යනකොට පුතා ඒ අතරදි මේ සැලලිහිණියා පසු කර යන ප්‍රදේශ පිළිබඳව තමා මේ පැහැදිලි කරලා දෙන්නේ. සැලලිහිණියට කියනවා තැනින් තැනට යනකොට ඒ ස්ථානයන් පසු කරගෙන යනකොට එයාට හම්බෙන විශේෂිත දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා. හරිද? එතකොට පුතේ ඒ අතරෙදී එයා පසු කරගෙන යන මේ වනාන්තර ප්‍රදේශ ඇත්තටම ඉස්සර පුතේ කෝට්ටේ කැලණියේ අතර ලොකු කැලෑබද ප්‍රදේශ තියෙන්න ඇත්තේ. මේ කතා කරන්නේ පුතේ කෝට්ටේ යුගය ගැනනේ. හරිද? කෝට්ටේ යුගය ගැන. මීට අවුරුදු හෙන ගානකට කලින්. එතකොට නාගරීකරණය වෙලා නැහැ. එතකොට තියෙන්නේ තනිකරම කැලෑබද ප්‍රදේශ. ජනාකීර්ණ ප්‍රදේශ නැහැ. එතකොට මේ කැලෑබද ප්‍රදේශ පහු කරගෙන යනකොට මේ කැලෑ ඇතුලේ තියෙන පරිසරය ලස්සන විදිහට වර්ණනා කරලා දෙන්න ඕනේ. ඒව දෙන්න එක හේතුවක් තමයි පුතේ චූටි මොටිවේට් එකක් දෙන්න ඕනේ මේ පණිවිඩේ අරගෙන යන්නේ
උලකුඩේ දේවියට පුතෙක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කරන ආයාචනාවක් විදිහට තමයි සැලලිහිණි සංදේශය ලියවෙන්නේ. හරිද? එතකොට මේක සැලලිහිණියගේ වැඩක් නෙවෙයි. සැලලිහිණියා මේකෙදි පාවිච්චි වෙන්නේ දූතයා විදිහට. හරිද? දූතයා. එයා තමා මේ පණිවිඩය අරගෙන යන්නේ. එතකොට මේ දූතයා නැත්තම් මේ සැලලිහිණියා කුරුල්ලෙක්. එතකොට කුරුල්ලෝ නැත්තම් මේ සත්තු හරි කැමති ස්වභාවික පරිසර පද්ධතිවල ජීවත් වෙන්නේ. එතකොට මේ දූතයා විදිහට සැලලිහිණියා මේ පණිවිඩේ අරගෙන යන අතරේදී යා පසු කරගෙන කැලෑ ප්‍රදේශ වනගත ප්‍රදේශ ඊටාම විචිත්‍රත්වයෙන් වර්ණනා කරලා තිබ්බාම සැලලිහිණියා පක්ෂියේ ස්වභාව දහමට කොහොමත් ආසයි ආදරෙයි එයාට මේවා ගැන වර්ණනා කරලා කියද්දි චූටි මොටිවේට් එකක් එනවා. තව යන්න ආස හිතෙනවා. හරිද? එයාව අර යටින් පුතේ පොඩ්ඩක් නිකන් මොටිවේට් කරනවා යන්න ඔයා යනකොට මේ වගේ ඒවා පේනවා.